සමහර වෙලාවට තරුණ සමාජයේ අපේ මේ ගිහි සමාජයේ කවුරු හරි භික්ෂුවක් වටාද වහන්සේ ධර්ම දේශනා කරද්දී දසදහස් ගණනක් පිරිස පිරිවරාගෙන ඉන්නකොට මම දැක්කා අර තීන්දුව දෙන්න කලබල වෙන්න එපා. තීරණ ගන්න කලබල වෙන්න එපා. තව ටික කාලයක් බලන්න ඕනේ මුලදී ඔහොමයි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඒ අදහසින්ම අපිට තේරෙනවා ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද ඉක්මනින් අයහපතමයි පරිහානියමයි ප්‍රාර්ථනා ඉක්මනට බිඳ වැටීමම ආරම්භයම අපේක්ෂා කරනවා. එතකොට ඇත්තටම මේ දක්වා අපේ සමහර භික්ෂුන් වහන්සේලා භික්ෂූත්වය, චීවරය, Tamanගේ භූමිකාව හරිම සෞත්තු විදිහට දේශපාලනඥයෝ වෙනුවෙන් පාවිච්චි කරපු හින්දා සමහර මිනිස්සු ඒ කෝණයෙන් අපි දිහාත් බලන එක අසාධාරණයකුත් නෑ. හැබැයි අපි ඒක එහෙම නෙවෙයි කියලා ලෝකෙට අමුතුවෙන්ම ඔප්පු කරන්න යන්න අවශ්‍යත් නෑ. මේ කරගෙන යන කටයුතු වලින් අපි දන්නවා නම් අපි මොකක්ද කරන්නේ කියන එක හිතට එකඟ මේ ලෝකෙ ජීවන පරිබාහිර කතන්දර දාලා නෑ. මොකද හැබැයි සූරක සතක් ත්‍යා මතපිට විද්‍යාවෙන් ආගම් නව චින්තනවාදී දර්ශනයකට කරන්න පුළුවන් වුණා නම් රාජ්‍යත්වයේ පවා ඊට ඇඳගන්න පුළුවන් වුණා නම් අපි ඒ ශ්‍රාවකයෝ තව මොනවාද මේක කරන්න බැරි. එහෙනම් මම අයත් කියන පණිවිඩය තමයි සිහිපත් කරන්නේ. සිවුර සුදුසු දෙයට උචිත විදිහට භාවිතා කරනවා නම් සිවුරට මේ රටේ මේ ලෝකෙ කරන්න බැහැ. ඒක අදට ඔප්පු කරගෙන යනවා. ආශිර්වාද කරනවා. කියන බණපදයක් කෝටි ගණනක් තරුණ තරුණියන්ගේ අනාගතයේ අභියෝග ජය ගන්න පුළුවන් පෞරුෂත්වයෙන් පිරිසක් බිහි කරන්න නොමග යන පිරිස ඇදලා අරගෙන කොටින්ම සමාජ මාධ්‍ය ගැන කියනකොට මතක් වෙන්නේ හන්තාන හාමුදුරුවෝ. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතයේ තුලින් අවභාවිතා වෙන්නේ නැතුව කොහොමද ජීවිතය හදාගන්නේ කියන එක උගන්වන්න රාජ්‍යයකට බැරි වුණා, ආණ්ඩුවකට බැරි වුණා. නමුත් ඒක හාමුදුරුවෝ කරනවා. ඒ නිසා වෑයම සසුනත් සමාජයත් ලංකාවත් මිනිස්සුන්ගේ සුගතිය වෙනුවෙන් මිසක් කාගේවත් කොන්ත්‍රාත් එකක් නෙමෙයි. හාමුදුරුවෝ සත්භාවයෙන් කරන කටයුත්තක් කියන එක මොකටද පැහැදිලි. අදවතින්ම ප්‍රාර්ථනා කරනවා හාමුදුරුවනේ සක්වත් හැදෙන්න එපා. ඔය යන ගමනට ඔය කරන වැඩ කවුරුත් කරන්න ගොඩක් පින් හාමුදුරුවෝ. වහන්සේට අතර අපි දැන් සම වයසේ මට අවුරුදු කීපයක් බලයි. එතකොට අපේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත එකම ජීවරේ දරාගෙන ඉන්න තරුණ භික්ෂුවක් හැටියට අපිට ලොකු සතුටක්, ඒ වගේම සංඝ සමාජයේ හැටියට ලොකු අභිමානයක් තියෙනවා. ඔබ වහන්සේ සාමාන්‍යයෙන් විවිධ විදිහට සංවිධානය කරලා තරුණ තරුණියෝ දහස් ගණනක් ගෙන්නන්න ලොකු ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි ඔබ වහන්සේ මේ ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. රටවටේ තරුණ තරුණියන් මම හිතන්නේ සෝමහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙට වඩා ලොකු සෙනලියක් ඔබ වහන්සේ මේ පුංචි කාලෙට කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහටම මොන බාධකාවක් විවිධ විදිහට චෝදනා ඉස්සරහට තව මේ පැවිදි දෙපාර්ශ්වයෙන්ම විවිධ අභියෝගයේ ඒ කිසිම අභියෝගයකදී නොසැලී නොබියව මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ වහන්සේගේ මේ ලබා දෙන අමිල දායකත්වය ඉදිරියටත් ඔය විදිහට ලබා දෙන තරුණ භික්ෂුවක් හැටියට ඔබ වහන්සේ පසුපසින් අපිත් සදාකාලිකව ඔබ වහන්සේගේ මේ කමන තුළ ඉන්නවා කියලා හදවතින්ම මතක් කරගන්න. ගොඩක් පින් හාමුදුරුවෝ.